ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ මේ සමාජ මාධ්‍යවල වගේම සමහර තැන්වලත් හුවමාරු වෙන විශේෂ කතාවක් ගැන. ඔව්. ඒ තමයි අර බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තියෙනවා කියන රාවණා පිළිමයක්. ඒක ඇත්තටම ලංකාවෙන් ගෙනිච්ච එකක්ද නැත්නම් දකුණු ඉන්දියාවෙන් ආපු එකක්ද? මේක ඇත්තටම ගොඩක් දෙනෙක් අතර කුතුහලයේ දනවන කාරණයක් වෙලා තියෙනව නේද? ඔව් ඔව්. අපේ අතේ තියෙන මූලාශ්‍රත් මේ ගැන විවිධ දේවල් කියනවා, මත තියෙනවා, තර්ක තියෙනවා. හරියටම. ඉතින් අපි බලමු මේ තියෙන තොරතුරු ටික එකට අරගෙන ඇත්ත කතාව මොකක් වෙන්න පුළුවන්ද කියලා. හරි. එතකොට මේ මුලින්ම කියවෙන කතාවක් තියෙනවා මේ පිළිමය ලංකාවේ මොකක් හරි රහස්‍ය භූගත දේවාලයකින් අරන් ගියා කියලා. ඔව් ඒ කතාව මමත් අහලා තියෙනවා. සමහරු කියනවා ඒක ආපහු ලංකාවට ගෙනාවොත් රට සශ්‍රීක වෙනවා කියලත්. අන්තර්ජාලයේ හැම හුඟක් කියනවා මේකේ පින්තූරේ ලංකාවේ රාවණා පිළිමය කියලා. ඔව් ඒක තමයි ප්‍රධාන වර්ෂයෙන් සංසරණ වෙන අදහස. හැබැයි ඉතින් අර කෞතුකාගාරයේ නිල ලේඛන ඒ වගේම ප්‍රදර්ශන තොරතුරු බැලුවම ඒකනම් බොහොම පැහැදිලිවම කියනවා මේක දකුණු ඉන්දියාවෙන් ලැබුණු රාවණ පිළිමයක් කියලා. දකුණු ඉන්දියාවෙන්. ඔව්. 1778 දී ඔගස්ටස් විලියම් හෙන්රි කියලා හමුදා නිලධාරියෙක්. එයා තමයි තවත් ආසියානු, ග්‍රීක, ඊජිප්තු වගේ වස්තුන් එක්කම මේක කෞතුකාගාරයට පරිත්‍යාග කරලා තියෙන්නේ. 1778. ඔව්. මේ තොරතුරු යාළඩි වෙබ් අඩවියේ තියෙනෝ අර පිළිමේ තියෙන තැනත් ඒ විස්තරේ සඳහන් කරලා තියෙනවා. හරි. එතකොට දැන් මේක ලංකාවේ කියන අය ප්‍රශ්නයක් අහනවා. ඒ කියන්නේ රාවණ ලංකාවේ රජ කෙනෙක් නම් එහෙම නැත්නම් ඉන්දියාවට සතුරෙක් වගේ චරිතයක් නම් ඇයි ඉන්දියාවේ රාවණ පිළිම? ඒක හොඳ ප්‍රශ්නයක්. ඒකට අපේ මූලාශ්‍රිත දෙන උත්තරය තමයි මේ ඉන්දියාවේ මේ වගේ රාවණා පිළිම ප්‍රතිමා දහස් ගණන් තියෙනවා. දහස් ගණනක්. ඔව්. සමහර ඒවා අවුරුදු දහස් ගණන් පරණයි. මොකද රාමායනයේ කතා පුවත නිසා රාවණ කියන්නේ ඉන්දියානු සංස්කෘතියත් ගොඩක් වැදගත් සංකීර්ණ චරිතයක්. අර රාවණානුග්‍රහ කියලා මූර්ති සම්ප්‍රදායක් පවා තියෙනවා. රාවණ කෛලාශ කූටිය උස්සන විදිහ මූර්තිමත් කරන. එහෙම එකක් තියනවාද? ඔව් ඒ විතරක් නෙවෙයි රාවණා දෙවියෙක් විදිහට අදහන කෝවිල් පවා තියෙනවා ඉන්දියාවේ මිනිස්සු ඉන්නවා. ඉතින් රාවණා කියන්නේ හුදෙක් සතුරෙක්ම නෙවෙයි ඉන්දියානු සම්ප්‍රදාය ඇතුළත එයාට තැනක් තියෙනවා. ඒකනම් වැදගත් කාරණයක්. එතකොට අනිත් තර්කය අර ඇඳුම ගැන. සමහරු කියනවා ඒක ලංකාවේ උඩරට ඇඳුමක් වගේ පේනවා කියලා. ඔව් ඒ තර්කයක් තියෙනවා. හැබැයි ඒ ගැන හොයද්දි පේන දෙයක් තමයි ඒකේ හැම විශේෂයෙන්ම උඩරට ඇඳුමක් කියලා කියන්න අමාරුයි. එහෙමද? ඔව්. ඒ වගේ ඇඳුම් විලාසිතා තියෙන ප්‍රතිමා ඉන්දියාව විතරක් නෙවෙයි නීපාලේ, චීනේ, තායිලන්තය වගේ ආසියාවේ වෙනත් කලාපවලත් දකින්න ලැබෙනවා. ඒක ඒ යුගයේ තිබුණු පොදු ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒක තැනකට සීමා වෙච්ච දෙයක් නෙවෙයි. හරි. එතකොට අර තව තර්කයක් තියෙන නේද? මේ බ්‍රිතාන්‍යාය මේක ලංකාවෙන් ගෙනihin පස්සේ ඉන්දියාවෙන් ගෙනාවා කියලා වාර්තා වෙනස් කළාද දන්නේ නැහැ කියලා. එහෙම වෙන්න පුළුවන්කමක් තියනවද? ඒක වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි කියලා මූලාශ්‍රවල පෙන්눔 කරන්නේ. හේතුව තමයි දැන් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ලංකාවෙන් ගෙනාපු ඉන්දියාවෙන් ගෙනාපු තවත් දහස් ගණක් පුරාවස්තු තියෙනවා. ඔව්. ඊටත් වඩා වටිනා සමහර විට ඊටත් වඩා গুপ্ত අර ඊජිප්තු වස්තුවල තොරතුරු පවා හරිම නිවැරදිව සඳහන් කරලා තියෙනවා. ඒවයි තොරතුරු වෙනස් කරපු බවක් පේන්නේ නැහැ. ඉතින් මේ පිළිමය ගැන විතරක් එම කරන්න හේතුවක් පේන්නේ නැහැ. එතකොට ඒක දුන්නු කෙනාගේ වார்த்தාව තමයි තියෙන්නේ. ඔව්. අර ඔගස්ටස් විලියම් හෙන්රි දුන්නු වෙලාවෙම ඒ කියන්නේ 1874 දීම ඒක ඉන්දියාවෙන් ගෙනාපු එකක් විදිහට වාර්තා කරපු තොරතුරු තමයි අදටත් නොවෙනස්ස ඒ ලේඛනවල තියෙන්නේ. හරිම රසවත් කාරණයක් තමයි අර මාර්ගල කන්දේ රහස් ගුහාවකින් මේක ගෙනාවා කියලා කතාව. ඒක කොහොමද ආවේ? ඔව් ඒක නම් ඇත්තටම මෑතකදී ඒ කියන්නේ මීට අවුරුදු 6ක් 4කට විතර කලින් නිර්මාණය වුණු කතාවක් කියලායි අපේ මූලාශ්‍රවල සඳහන් වෙන්නේ. එච්චර මෑතකද? ඔව් ඊට කලින් මාර්ගල පැත්තිවත් ඒ පළාතේ මිනිස්සු අතරවත් ඒම කතාවක් සංසරණය වෙලා නැහැ. අර කියන රහස් ගුහාව ඒක දැකපු කෙනෙක් ගිය කෙනෙක් ගැන කිසිම වාර්තාවක් නැහැ. එතකොට අර කිවුලේ ගෙදර પરම්පරාව ගැන කියන කතාව ඒකත් ඒ වගේමයි. ඒ කියන්නේ પરම්පරාව ගැනවත් ඒ අය එම්බෙදයක් කිව්වා කියලාවත් කිසිම සාක්ෂියක් හොයාගන්න බෑ. අඩුම ගානේ ඒ ප්‍රදේශයේ පැරණි ජනප්‍රවාදවලවත් ලිඛිත ඉතිහාසයේවත් මේ වගේ සිද්ධියක් ගැන කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. අනික වැදගත්ම දේ අර කතාවේ කියන කාලවකවවුනුයි මේ පිළිමය කෞතුකාගාරයට ලැබුණු අද 1888 කියන කාලයයි කොහෙත්ම ගැලපෙන්නේ නැහැ.
ඉතින් බොහෝ විට මේක අර මෑතක රාවණාගෙන ඇති වුණු උනන්දුවක් එක්ක පසුව නිර්මාණය වුණු දෙයක් වෙන්නේ නැති. ඒ කියන්නේ දැන් මේ මූලාශ්‍ර ඔක්කොම එකතු කරලා බැලුවම පේන්නේ මේ පිළිමය ලංකාවේ කියන පැහැදිලි සාක්ෂි සහිත පදනමක් නෑ වගේ නේද? හරියටම. මේක අර අන්තර්ජාලයේ පින්තූර හැම දැකලා අර රාවණා රැල්ලත් එක්ක මෑතකදී ගොඩ නැගුණු කතාවක් වෙන්න පුරුවන් කියන එකද? ඕ ඒක තමයි පෙන්වන්න තියෙන දේ. ඇතරම මූලාශ්‍රවල කියවන විදියට මේ රාවණා උනන්දුව පටන් ගන්නකල් ලංකාවේ හුඟ දෙනෙක් මේ වගේ පිළිමයක් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තියනවා කියලාවත් දැනගෙන ඉඳලා නැහැ. අඩුම තරමේ පැරණි ජනකතාවක්වත් හොයාගන්න නැහැ කියන එක තමයි පැහැදිලි වෙන්නේ. එහෙනම් අද අපි මේ කරුණු කාරණා ගැඹුරින් බලපු විදිහට අපිට පේන්නේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තියෙන මේ විශේෂ රාවණා පිළිමිය වටා ගෙතිලා තියෙන කතාවලට වඩා අර ඒක දකුණු ඉන්දියාවෙන් ලැබුණා කියන නිල වාර්තාවලට ශක්තිමත් පදනමක් තියෙනවා කියන එක. ඔව්. ඒ වගේම අවසාන වශයෙන් අපිට හිතන්නත් දෙයක් ඉතුරු වෙනව නේද? මොකද්ද? මේ පැහැදිලි ලේඛනගත තොරතුරු සාක්ෂි එහෙම තියෙද්දිත් මාරගාල කන්දේ අර රහස් ගුහාව වගේ නූතන මිත්‍යාවන් කොහොමද නිර්මාණය වෙන්නේ? ඇයි ඒව මෙච්චර ඉක්මනට මිනිස්සු අතර ජනප්‍රිය වෙන්නේ? ඒක ඇත්ත. ඉතින් ඉතිහාසයයි, ජාතික අනන්‍යතාවයයි, වර්තමාන සමාජයේ තියෙන අවශ්‍යතාවයි මේ ඔක්කොම අතර තියෙන අර සංකීර්ණ සම්බන්ධය ගැන මේ වගේ සිදුවීම් දිහා බලලා අපිට මොනවද හිතන්න පුළුවන්? ඒකත් වැදගත් ප්‍රශ්නයක්.